හරි. අපි වැඩේ පටන් ගමු. දීපද ප්‍රසාරණයට අදාළව යම් ගණන් කීපයක් හදන්න ඕනේ කියලා හිතුණා. මොකද මේක ලකුණු 25ක කෙටි ප්‍රශ්නයක් අපිට එන්නේ PO paper එකේ. ඒකවත් ගන්න බැරුව පොඩ්ඩක් ස්ට්‍රගල් කරන නංගින මල්ලා ඉන්නවා. ඒගොල්ලෝ වෙනුවෙන් තමයි මම මේ වීඩියෝ එක ගේන්නේ. එතකොට මේ ගණන් කීපයක් වෙන හොඳ ගණන් කීපයක් ඇත්තරම අපිට කතා කරන්න පුළුවන්. මම එළවලු ගණන් දෙකකුත් දාලා තියෙනවා පේනවා ඇති. ඔයගොල්ලෝ වීඩියෝ එක පෝස්ට් කරලා මේ ගණන් ටික පුළුවන් තරම් try කරන්න. මොකුත්ම අයිඩියා එකක් නැති දැනුමක් නැති නම් මල්ලි කියනවා මේ ඩිස්කෂන් එක අහන්න. එහෙනම් අපි වැඩේ පටන් ගමු. වීඩියෝ එක පෝස්ට් කරලා කරන්න පුළුවන් කට්ටිය නේ ගානක් දෙකක් බලලා කියවලා කරන්න පුළුවන් දේවල් ටික පොඩ්ඩක් කරන්න. හරි. අපි එහෙනම් වැඩේ පටන් ගමු. මේ නම්බර්ස් ගැන හිතන්න එපා. 4 5 6 7 ඒක හිතන්න එපා ඔයගොල්ලෝ. අපි එහෙනම් වැඩේ පටන් ගමු. මම පළවෙනි ගාන කියන්නේ හරි ගත්තොත් 4 වෙනි ගානෙන් වැඩේ පටන් ගන්නම් මං. හරි. ඒකේ කියනවා මෙන්න මෙහෙම වැඩක්. 3x වර්ග ඍණ 1ට 3x 9 වෙනි ප්‍රසාරණය. x6 පදේ සංගුණකයේ සොයන්න. හරි. මෙයාට අදාළ මං තීරය එක මෙතන මං කියන්නම්. අපි ඉගෙන ගන්නවා a ධන b වල n ප්‍රසාරණයේ ද්විපද ප්‍රසාරණය. ද්විපද ප්‍රමේය. මෙයාගේ ද්විපද ප්‍රමේය. ඒක අපි ඉගෙන ගන්නවා මෙන්න මෙහෙම. මෙයාගේ සාධාරණ පදය විදිහට අපි ඉගෙන ගන්නවා. අපි tr ධන 1 කියන්නේ හරියට ගත්තොත් r ධන 1 වෙනි පදය. හරි නේද? සාධාරණ පදේ විදිහට අපි ඉගෙන ගන්නවා ncr a වල n ඍණ r b වල r විදිහට. හරි නේද? මේ ද්විපද ප්‍රසාරණය මෙන්න මෙයාගේ මේ ප්‍රසාරණයේ සාධාරණ පද විදිහට අපි මෙයාව ඉගෙන ගන්නවා. ඊට පස්සේ මේක තමයි මෙතනදී පොඩ්ඩක් පාවිච්චි වෙන්නේ. මේක තමයි මෙතනදී පාවිච්චි වෙන්නේ. හරි නේද? හරි. එහෙනම් මෙන්න මේ ප්‍රසාරණය ගත්තොත් අපිට දීලා තියෙන ප්‍රසාරණය මම ඒක පොඩ්ඩක් පිළිවෙලට ලියා ගන්න මෙහෙම පහළ. එතකොට මෙයාව ලියන්න පුළුවන් කොහොමද? 3x වර්ගය a ධන b ආකාරයකට ලියා ගමු. ධන ඍණ 1ට 3x නේද ඉන්න ඕනේ. එයාගේ 9. එයාගේ 9. හරි. ඔක තමයි වැඩේ. එතකොට මෙයා තමයි a වෙන්නේ. මෙයා තමයි b වෙන්නේ. හරිනේ. එහෙනම් අපි සාධාරණ පදේ ලියා ගමු. tr ධන 1 සමානයි ncr. මේකේ n කියන්නේ කවුද? මේ බලය. r කියන්නේ සාධාරණ ඉලක්කම. සාධාරණ පූර්ණ සංඛ්‍යාත්මක ඉලක්කමක්. r 1 2 3 4 කොහොම බිංදුව 1 2 3 4. හරි. එතකොට මෙයාගේ ගත්තොත් ncr මෙයාව මන් දාන්නේ 9cr. ඒ කවුද? මෙයානේ. a වල n ඍණ r 9 ඍණ r. මෙයාගේ b වල r. අනු සාධාරණ පදේ අපි ලියාගත්තා. හරි. දැන් මේකෙදී මම කියනවා ඔයගලන්ට සම්පූර්ණ නියත පද එක තැනකට x පද එක තැනකට අරගෙන සුළු කරගන්න. සම්පූර්ණ නියත පද එක තැනකට x පද එක තැනකට වෙන්න සුළු කරගන්න. එතකොට මෙයාගේ කවුද ඉන්නේ? නියත පද මෙතන ඉන්නවා 3 9 ඍණ r බලය. ඊපස්සේ මෙතන ඉන්නවා 9 වරක් 2 18 ඍණ 2යි r කෙනෙක්. හරිනේ? මේ දෙකෙන් ගුණ කරලා කිව්වේ. හරි. ඊට පස්සේ මෙතන කවුද ඉන්නේ? ඍණ 1 r බලයක් ඉන්නවා. ඊට පස්සේ ඒගොල්ලෝම මම උඩට මෙහෙම ගත්තොත් මෙහෙම ගත්තොත් 3 r බලයක x වල r බලයක ඉන්නවනේ. ඔය ටිකනේ එන්නේ. එහෙනම් මම තාම මේ නියත පද සෙට් එක ළඟට ගත්තේ නෑ. ඔන්න දැන් ගන්න යනවා. බලන්න. නියතයක් විදිහට ගත්තොත් මට මෙන්න මේගොල්ලෝම මට අරගොල්ලොත් එක ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ නේද? 9cr 3 9 ඍණ r ඍණ 1r. මම මේ යට ඉන්න හරේ ඉන්න 3 r වෙනි බලය මම උඩට ගන්නවා 3 ඍණ r විදිහට. අවුලක් නෑ නේද? ඊට පස්සේ මම කළපාරේ ලියන්න x පද ටික 18 ඍණ 2යි r. යට ඉන්න හරේ ඉන්න xr මම ලියන x වල ඍණ r විදිහට. අවුලක් නෑ නේද? ඔක්කොම ලියලා නේද? හරි. ඔයගොල්ලන්ට මම වීඩියෝ එක පෝස්ට් කරලා ලියා ගන්න වෙලාවක් දෙන්නේ නැහැ. ඔයගොල්ලෝ වීඩියෝ පෝස්ට් කරලා ලියා ගන්න ඕනේ. හරිද? හරි. ඊට පස්සේ මේකේ තියෙනවා කොහමද? ඊට පස්සේ පද ටික ආයෙ සුළු කරගමු. දැන් හරි එක ළඟකට වගේ අරන් තියෙන්නේ. ඔක්කොම පොඩ්ඩක් තව ලස්සනට කරලා ගමු. මෙන්න මේ ඍණ 1 r මම ඉස්සරහට ගන්නවා. ඍණ 1 r ඔය ඉස්සරහට ගන්න ඕනේ නේද? කොහොමද ලියමු?
මේ CR ඍණ එකේ R මෙන්න මේ තුනේ බල ටික ඒ කියන්නේ තුනේ බල ටික 3 වරක් 9 ඍණ R 3 ඍණ R නේ මට කෙලින්ම මේ දෙන්න එකතු කරලා ලියන්න පුළුවන් නේද 3 ඍණ 2 R කියලා 3 9 ඍණ 2 R කියලා ලියන්න පුළුවන් නේද ඔබ තමයි වැඩි ඊට පස්සේ x පද ගත්තොත් කළු පාටින් ලියනවා ඒගොල්ලන්ගේ සම්පූර්ණ දර්ශකය කවුද ඉන්නේ 18 ඍණ 3 R නේද ඔච්චරයි වැඩි අන්න සාධාරණ පදේ අපි ලියාගත්තා මෙන්න මේ නියත පදයකට x පදයකට එන විදිහට නියත පදයකට අපි කියනවා නියත පදවල කවුද මේ x වල සංගුණක කියලා අනේ දැන් වැඩි පිළිවෙලයි x පද එක තැනකට සීමා වෙලා තියෙනවා නිත් ටික එක තැනකට ගිහිල්ලා තියෙනවා හරි ඕකේ නේද හරි එහෙනම් මේක හරි ඊට පස්සේ දැන් කියන වැඩේට යමු ගානේ මොකද්ද කියන්නේ x6 පදයේ x6 වෙනි බලයේ පදයේ සංගුණකයේ එහෙනම් අපි මෙතනින් x6 වෙනි බලය හදාගමු මෙච්චරයි වැඩේ x6 පදයේ සෙවීමට මෙන්න මේ සාධාරණ පදයේ x වල බලයේ ඉන්නේ කවුද 18 ඍණ 3 R එයා සමාන කරන්නේ x වල 6ට x වල x පදින් එක තැනක විතරනේ අපේ සාධාරණ පදය. එතකොට x6 හොයන්න මෙන්න මේ x වල බල ටික 6ට x6ට සමාන කරන්න හරිය නේද? එහෙම ගත්තොත් යටේ මේ පාදයේ සමානයි එහෙනම් දර්ශක සමාන වෙන්න ඕනේ. එහෙනම් 18 3 R සමානයි 6යි 3 R එනවා සුළු කරලා බලන්න 12යි R එනවා 4යි කියනවා. මේ R හොයාගන්න තියෙන එකේ වාසිය R හොයාගත්ත එකේ වාසිය මොකක්ද දන්නවද? R හොයාගත්ත කියන්නේ අපි නොදන්න පද කවුරුත් නෑ දැන්. කොහොමද දන්නව? එහෙනම් R සමානයි 4 විට මෙන්න මෙයාට ආදේශ කරමු අපේ සාධාරණ අවසානයේ සුළු කරගත්ත සාධාරණ පදයට උච්චරයි. කොහොමද? t5 සමානයි 9c5 ඍණ එකේ 7 3යි 9 වරක් ඍණ 2යි R R 4යි 18 6 ඉතින් ආයි මේක ලියලි සුළු කරන්න 18 ඍණ 3 වරක් 4 6නේ. ඉතින් අපි 6 වෙන විදිහටනේ ගත්තේ පදේ. දැන් වැඩි. ඉතින් ඍණ එකේ 4 වෙනි බලේ ධන 1යි. 9c5 වෙනවා. 9c5 මතකද? ක්‍රමාරෝපිත 9 ක්‍රමාරෝපිත 5 9 ඍණ 5 ක්‍රමාරෝපිත. මෙයා කියනවා 3 එකක් නේද? 9න් අඩු කරනවනේ 8ක්. xi. ඔක තමයි උත්තරේ. t5 එනවා. 9 8 7 6 ක්‍රමාරෝපිත 5 බෙදීම ක්‍රමාරෝපිත 4 3 2 1 පහට 5 3ට 3 4ට 8 මෙයාට දාලා නිකන් ලොකු උත්තරයක් එනවා 9 වරක් 7 වරක් 6 ඔක තමයි එන්නේ සුළු කරගන්න එයා වාරයක් xi t නනේ xi 9 වරක් 7 වරක් 6 කීයද 378යි xi ඕක තමයි මේ ප්‍රසාරණේ පස්වෙනි පදේ මේ t5 කියන්නේ මොකද්ද පස්වෙනි පදේ ඇයි ඒක කොහොමද 5 කියලා කෙලින්ම ගත්තේ මේ tr ධන එකනේ සාධාරණ පදේ දාලා ඒතකොට r 4 නම් 4 ධන එක 5 t5 ඔක තමයි වැඩි සරලයි නේද හරි මොන ටික දාගමු හරි නේද මම පොඩ්ඩක් ගන්න මුල ඉඳන් පේන තියන ඔයගොල්ලෝ පෝස් කර කර ලියා ගන්න හරි නේද මොන උඩ ඉඳන් පේන තියෙනවා ඒ ටික හරි සම්පූර්ණ සාධාරණ පදේ ලියලා එයාට අදාළව මේ ලියා ගන්න ඕනේ සාධාරණ පදේ ලියලා එයාට අදාළව සම්පූර්ණ x පද y පද මේ සම්පූර්ණ සංගුණක ටිකයි x පද ටිකයි වෙන වෙනම ලියා ගන්න ඕනේ මේ කොටු කරලා මේ තියෙන මේ ආකාරය ලියන්න එක ලේසි අහන ඕන ප්‍රශ්නයකට ඒක රෙඩි හරිනේ හරි පහළ ගන්නවා මම උත්තරය වැඩි හරිනේ හරි අපි එහෙනම් ඊළඟ ගානටත් යමු දෙවෙනි ගාන විදිහට තියෙන්නේ මොකක්ද කියලා බලමු හරි දෙවෙනි ගාන විදිහට තියෙන්නේ මගේ පස්වෙනි ගාන හරි අපි එහෙනම් ඒකේ වැඩි පටන් ගමු හරි
ඒක කියනවා මෙන්න මෙහෙම 2x දාන එකයට x 10 ප්‍රසාරණය x වලින් ස්වායත්ත පදේ සොයන්න. මම මුලින්ම ඒක කෙලින්න x වලින් ස්වායත්තයි කියන්නේ මොකද්ද? x වලින් ස්වායත්තයි. ඒ කියන්නේ x කෙනෙක් නෑ වගේ නේද? x කෙනෙක් නෑ කියන එක මෙතන සම්බන්ධ කරගන්නේ x වල බිඳුවෙනි බලය. x වල බිඳුවෙනි බලය අඩංගු පදය. x වල බිඳුවෙනි බලය අඩංගු පදය. ඔක තමයි අහන්නේ. අපි අර a ධන b ගේ වර්ගය වගේ ප්‍රසාරණයක් ගත්තොත් දන්න කෙනානේ. a වර්ගයේ මම ගන්නකො මෙහෙම. ඔව්. මෙහෙම a ධන x ධන a ගේ වර්ගය ප්‍රසාරණයක් ගත්තොත් x වර්ගය ධන 2ax ධන a වර්ගයනේ. මෙතන කවුද x වලින් ස්වායත්ත පදේ? මෙයා නේද මේ? අපිට ඕන මෙයා ලියන්න පුළුවන් a වර්ගය x බිඳුවනේ. ඒතකොට මෙයා තමයි x වලින් ස්වායත්ත පදේ. හරි නේද? අනිත් හැමෝටම x කෙනෙක් ඉන්නවා මේ. මෙයා තමයි x වලින් ස්වායත්ත පදේ. එයාව අපි හොයන්නේ x වල බිඳුවෙනි බලයෙන් තර්ක කරලා. හරි. එහෙනම් අපි අර කලින් ඉගෙන ගත්ත මෙන්න මේ highlight කරපු මේ රතු පාටින් කුඩු කරලා තියෙන ඒ තියරි එක දාන්න තියෙනවා. එයාව දාගමු. කොහොමද දෙන්න ඕනේ? 2x දාන එකයට x වල 10නේ. n සමානයි 10යි. a විදිහට ගත්ත 2x b විදිහට ගන්න පුළුවන් එකයට x. ඔකනේ වැඩි. හරි. එතකොට එනවා කොහොමද? සාධාරණ පදේ කෙලිම ලියමු. tr ධන 1 සමානයි. සාධාරණ පදයෙන් තර්ක කරන එක ලේසි. ඔයගලන්ට තේරෙනව නේද? හරි. මේක ප්‍රසාරණයක් තියෙනවා. ඒක ඉගෙන ගත්ත නම් ඉන්නවල්ලා ඉන්නවා. ප්‍රසාරණය කරලා තේරුම් ගන්නයි කියලා ඔයගලන්ට තේරෙයි. හරි. ncr a වල n ඍණ r b වල r ඔක තමයි. හරි නේද? හරි. දැන් මම කිව්ව වැඩේ මොකද්ද? සම්පූර්ණ සංගුණක එක තැනකට ඒ කියන්නේ නියත පද ටික එක තැනකට x පද එක තැනකට අරන් සුළු කරගමු. එකේ r කියන්නේ එකමනේ නේ. එකේ ඕන බලයක් එකයිනේ. හරි නේද? x වල ඍණ r කෙනෙක් ඉන්නවා. යට ඉන්න කෙනා ඍණ r කියලා ගත්තා. හරි නේද? හරේ ඉන්න x වල r කෙනෙක්ම ගත්තා. මේකේ සම්පූර්ණ උත්තර ටික එනවා 10යි cr දෙකේ 10 ඍණ r x වල බලගත්තොත් 10 ඍණ 2යි r. ඔච්චරයි. මේ තමයි අවසානයේ නියත පද ටිකත් එක්ක කියන්නේ සංගුණකත් එක්ක x පද. ඔච්චරයි. හරි. ඉතින් අපි ඔතනින් හරි ඔතනින් තව කරන්න පුළුවන්. හරි. අපිට කියනවා ඔන්න ලස්සන ගාන. x වලින් ස්වායත්ත පදේ කියන්නේ මම කියලා දුන්නා x වල බිඳුවෙනි බලය අඩංගු පදේනේ. මට ගන්න පුළුවන් නේද 10 ඍණ 2යි r සමානයි 10 බිඳුව x වල බිඳුව sorry x වල බිඳුව කියලා. දැන් මට තර්ක කරන්න පුළුවන් නේද මේ පාදේ සමාන නිසා 10 ඍණ 2යි r සමානයි බිඳුව. ඒ කියන්නේ මම දැන් හොයන්න යන්නේ x වල බිඳුවෙනි බලයේ එන r කවුද කියලා. තේරෙනවද? x වල බිඳුවෙනි බලයේ එන r කවුද කියලා මේ හොයන්න යන්නේ. මේක සුළු කරන්න පුළුවන් නේද? 2යි r සමානයි 10යි r සමානයි 5යි. ඔච්චරයි වෙයි. r සමානයි 5යි. හරි. දැන් ඉතින් ස්වායත්ත පදේ සොයන්නේ x වෙන ස්වායත්ත පදේ කවුද? r සමානයි 5 වෙච්ච පදේ. ඒ කියන්නේ r සමානයි 5 වෙන පදේ කවුද? 6 නේද? t6. මේ අමතක කරන්න බෑ අපි මේ t r දාන එකනේ ලියවෙන්නේ සාධාරණ පදේ. එතකොට 6 t6 කියන්නේ 6 වෙනි පදේ. 10c5 r නේ 5 r 5යි. 2යි මෙයාගේ 10 ඍණ 5 x වල බිඳුව. 10c5 2 5 x වල බිඳුව t6. හරි. එතකොට 10c5 හරිව ක්‍රමාරෝපිත 5 කොම් 5යිනේ. 2 5 x වල බිඳුව. මේක සුළු කරලා ගන්න. හරි නේද? මේක තමයි x වලින් ස්වායත්ත පදේ. ඕකේ. හරි නේද? අපි ඊළඟ ගානටත් එමු. ඒ කියන්නේ තුන්වෙනි ගාන. හරි නේද? මේ ටික දාගන්නකො. පොඩි ගාන මේක නම් වීඩියෝ පෝස් කර කර දාගන්න. මම උඩට ගන්නවා. හරි නේද? හරි. ඊට පස්සේ මගේ ඊළඟ ගාන 6 වෙනි ගාන. මම කතා කරන තුන්වෙනි ගාන. හරි. ඒක ගන්නම් පහලට.
මේක තමයි ගන්න. කියනවා මෙන්න මේ වල 6 වෙනි බලයේ ප්‍රසාරණයේ x වලින් ස්වායත්ත පදයේ සොයන්න. x වර්ගයේ අඩංගු පද පවතීදයි සොයන්න. එකයට x අඩංගු පද පවතීදයි සොයන්න. කොටස් 3ක් තියෙනවා. මේ ප්‍රසාරණයත් හරියට ගත්තොත් කවුරු වගේද? අර a ධන b වලින් ප්‍රසාරණය වගේමයි. එතකොට මෙයාගේ 3 බෙදීම 2x වර්ගය ධන ඍණ එකයට 3x ගේ සම්පූර්ණ 6 වෙනි බලය. හරි. එතකොට මම අර ඍණ කියන කනාවත් b ට ඇතුළට දානවා. ඒක තේරුම් ගන්න පුළුවන් නේද? නැත්නම් ළමයි පටල ගන්නවා. අපි a ධන b a ධන p ගේ n වෙනි බලයට අදාළව තමයි ද්විපද ප්‍රමේය ධන මෙතන ධන ඉන්න ඕනේ. ඒ ධනක් හදාගන්න එක තමයි ප්‍රධාන වැඩේ. ළමයි ඔක මේ ඍණ එහෙම එළියට දාගෙන පොඩ්ඩක් අනා ගන්නවා වැඩේ. හරි. එහෙනම් මොන දේ ඇහුවත් අපි සාධාරණ පදේ ලියාගමු එච්චරයි. tr ධන එක කවුද? ncr a වල n ඍණ r b වල r අනේ ඔය තමයි වැඩි. හරිද? එහෙනම් නියත පද ටික එක ළඟට x පද එක ළඟට අරගත්තොත් 3 බෙදීම 2යි 6 ඍණ r x 6 වරක් 2 12යි ඍණ 2යි r. ඊපස්සේ ඍණ r කෙලින්ම ගන්නවා 3 ඍණ r යට ඉන්න x වල ඍණ r. හරිද? හරේ ඉන්න 3 r සහ x වල r උඩට ගනිද්දි 3 ඍණ r සහ x වල r වෙනවා. හරිද? හරිනේ. තමයි වැඩි. හරි. එහෙනම් නියත පද ටික වෙයි ඔක්කොම එක ළඟට ගමු. නියත පද එක ළඟට ගත්තොත් කවුද නියත පද? මෙයා ඉන්නවා. මේ දෙන්න ඉන්නවා. හරි. 6 cr 3 බෙදීම 2 6 ඍණ r ඍණ 1 r 3 ඍණ r. ඒගොල්ලෝ ඉන්නවා. x වල පද ගත්තොත් 12 ඍණ 2යි r x වල ඍණ r ඉන්නවා. 6 cr මේ ටික නිකන් සුළු කරගමු. ලොකු කේස් එකක් නේ. මට මේක ලේසි කියලා හිතුණා මෙහෙම. ඍණ 1 r එළියට ගත්තා හරි. 3 6 ඍණ r කෙනෙකුයි 2 6 ඍණ r කෙනෙකුයි ඉන්නේ. ඊපස්සේ 3 ඍණ r කෙනෙක් ඉන්නවා. x පද ගත්තොත් කවුද ඉන්නේ? කෙලින්ම ලියමු. 12 ඍණ 3යි r නේද? හරිනේ. ඔය ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ මට තව ලස්සන දෙයක් කරන්න පුළුවන්. මෙතන මේ 3 බල විදිහට ගත්තොත් සම්පූර්ණ වෙනවා 6 ඍණ 2යි r කියලා. 2 6 ඍණ r 12 ඍණ 3යි r. හරිනේ. ඔය ටික තමයි තියෙන්නේ. එහෙනම් අපි වැඩේ පටන් ගමු. සම්පූර්ණ දැන් ඔය සංගුණක එක තැනකට අරන් තියෙනවා. සංගුණක එක තැනකට අරන් තියෙනවා. හරි. එහෙනම් මේකේ අහන ප්‍රශ්න ටිකට යමු. x වලින් ස්වායත්ත පදේ කියන්නේ x වල බිඳුවෙනි බලය අඩංගු පදේනේ අහන්නේ නේ. ඉතින් අපි ඒක දාගමු. sorry. x වලින් ස්වායත්ත පදේ පළවෙනි කොටස. x වල බිඳුව අඩංගු පදේ. ඒ කියන්නේ කවුද? x වල 12 ඍණ 3යි r සමාන කරන්න පුළුවන් x වල බිඳුවට නේ. ඒ කියන්නේ x වල බිඳුව වෙන r කවුද කියලා අපි මේ හොයන්නේ. 3යි r කියන්නේ 12යි r කියන්නේ 4යි. හරිද? ඔතන වැඩි. හරි. තමයි වැඩි. ඉතින් පදේනේ අහන්නේ. එතකොට r ධන 1. එයාට 5 ආදේශ කරලා උත්තරේ ගන්න තියෙන්නේ. sorry. r සමානයි 4 ආදේශ කරලා උත්තරේ ගන්න. එතකොට t 5 කියලා එනවා. 6යි c 4 ඍණ 1 4 3 වරක් 6 ඍණ 2 වරක් 4 6 ඍණ 4 මෙතන x වල බිඳුවනේ නේද? ඒකනේ අපි ගත්තේ. මෙයා සුළු කරලා බලන්න. 6c 4 ඍණ 1 4 කියන්නේ ධන 1යි. මෙතන ඍණ 3 ඍණ 2 මෙතන එනවා 2 වර්ගයක් x වල බිඳුව ඔච්චරයි. හරි. 6c 4 1ට 3 වර්ගය 2 වර්ගය x වල බිඳුව. හරිනේ. ඔය ටික සුළු කරලා ගන්න. x වලින් සායත්ත පදේ. හරි. x වලින් සායත්ත පදේ. මෙයා හරියට ගත්තොත් නියත පදයක් විතරයි නේ. x වලින් සායත්තයි කියවම x බිඳුව කියන්නේ එකයි. නියත පදයක් එන්නේ. හරිනේ. හරි.
දෙවෙනි කොටසට අපි යමු. මෙන්න මෙයා තමයි වැදගත් හරිය. මෙයා හදාගත්ත කියන්නේ ඕන ගණනකට ෆේස් කරන්න පුළුවන්. x වර්ගය අඩංගු පද පවතීදයි සොයන්න. ඒ කියන්නේ x වර්ගය අඩංගු පද තියෙනවද කියලා හොයන්න කියන්නේ x වර්ගය අඩංගු පදේ හොයන්න කියලා නෙමෙයි කියන්නේ. තියෙනවද නැද්ද කියලා හොයන්න තියෙනවා. මොකක්ද එහෙනම් කරන්න පුළුවන්. x වර්ගයේ පද අඩංගු පද පවතීදයි හොයන්න කිව්වහම මෙච්චරයි කරන්න තියෙන්නේ. මෙන්න මෙතන අපි මේ සාධාරණ මේ කොටු කරලා තියෙන අපේ සාධාරණ පදේ අරන් තියනව නේද අපි. අන්න යා පොඩ්ඩක් අපි ගමු පහලට. ඒකේ හරියට ගත්තොත් මොන්න මොකුත් ලියන්න නැතුව බලාගන්න. මේ අලුත් කතාවක් 12 හරින්න 3යි 6. මේකෙදි මොකක්ද දන්නවද වෙන්නේ? මෙන්න මේ සම්පූර්ණ අපෙන් අහන්නේ දෙවෙනි කොටසේ x වර්ගය අඩංගු පවතීදයි සොයන්නනේ. x වර්ගය අඩංගු පද පවතීදයි සොයන්න. එහෙනම් මෙච්චරයි ගන්න තියෙන්නේ. අපිට පුළුවන් නේද x වර්ගය තියෙනවද නැද්ද කියලා දන්නේ නැහැ. x වර්ගය තියෙනවා නම් තියෙන විදිහට r හොයන්න පුළුවන් නේද? ආයි බලන්න. x වර්ගය අඩංගු පද පවතීදයි සොයන්න කියලා කියන්නේ. එහෙනම් මට මොකද කරන්න පුළුවන්? x වර්ගයේ පද තියෙනවා නම් මොකද්ද? x වර්ගයේ පද තියෙනවා නම් තියෙන්න ඕන වෙන විදිහට r හොයන්න පුළුවන් නේද? ඒක මොකද කරන්නේ? මෙන්න මේ බලයේ තියෙන දර්ශකයේදී එයා සමාන කරනවා නේද දෙකට? තියෙනවා නම් තියෙන්න ඕන විදිහට r හොයා ගන්නවා. තියෙනවා නම් තියෙන්න ඕන විදිහට r හොයා ගන්නවා. මෙයා සුළු කරලා මට r කෙනෙක් ගන්න පුළුවන් නේද? r කෙනෙක් ගමු මෙයා සුළු කරලා 3යි r සමානයි කවුද එන්නේ? 10 නේද? r සමානයි 10 බෙදීම 3ක් කියලා එනවා. මෙයා දශම සංඛ්‍යාව නෙන්නේ 3.3යි ගණනක් නෙමෙයි. ඔන්න ළමයිනේ කේස් එකක් දැන්. මේ r කියන්නේ කවුද? අපි කවදාවත් මෙතන මේ භාග සංඛ්‍යා ආදේශ කරේ නෑ නේද r වලට. කලින් ගණන් වලත් බලන්න 4 ආදේශ කළානේ 5 ආදේශ කරා. මේ භාග සංඛ්‍යා දශම සංඛ්‍යා ඉන්න බෑ. මේ r ගත්තොත් නංගි මල්ලි මේගොල්ලෝ පූර්ණ සංඛ්‍යා. r වලින් නිරූපණය වෙන්නේ හරියට ගත්තොත් පදයක්. පද නේද? පළවෙනි පදේ දෙවෙනි පදේ තුන්වෙනි පදේ තියෙනවා මේ නිසා දෙකමාරේ පදේ 3.43.4යි පදේ 5මාරේ පදේ නේද? 23 3මාරේ පදේ 21මාරේ පදේ. මොහොම පද නෑනේ නේ. පූර්ණ සංඛ්‍යා වලින් නේද පද අපි ගණන් කරන්නේ. එතකොට මෙන්න මෙහෙම ආපු කෙනෙක් ඉන්නවනේ. එතකොට r-ට මෙහෙම කෙනෙක් පැවතින හැකි. r-ට මෙහෙම කෙනෙක් පැවතින හැකි. ඒ කියන්නේ x වර්ග පද තියෙනවා නම් r මෙන්න මෙහෙම කෙනෙක්ලු තියෙනවා. r 10 බෙදීම 3ලු x වර්ග පද ඒ කියන්නේ මෙහෙමයි. සමීකරණය අපිට දෙනවා මේ ගානේ අපිට කියන්නේ මම x වර්ග පද වලට දෙන්නම්. හැබැයි r 10 බෙදීම 3ක් වුණොත් තමයි ඉතින්. හැබැයි අපේ පැත්තෙන් මොකද්ද අපි කියනවා? r 10 බෙදීම 3ක් වෙන්න බෑ පුතේ. නේද? එහෙනම් x වර්ග පද නොමැති. x වර්ග පද නොපවති. ඉතින් එහෙනම් x වර්ග පද නොපවති. හරිනේ. ඔක තමයි වැඩි. ඉතින් සල්ල වැඩක් තියෙන්නේ. ඒ වගේම තව කෙනෙක් අහනවා. මේක මුලින් දාගන්නකො ඔයගොල්ලෝ. පොඩි වැඩක් තියෙනවා. r වලට ධන පූර්ණ සංඛ්‍යා එන්න ඕන. ධන පූර්ණ සංඛ්‍යා හරිනේ. ඒ ධන කියන්නේ විශේෂ කරේ. ඍණ 1 වෙනි පදේ, ඍණ 12 වෙනි පදේ, ඍණ 100 පදේ එහෙම ඒවා අපි අහන්නේ නැහැ නේ. ධන 1 2 3 4 5 කොහොම පදනේ අහන්නේ අපි. ඔව් නෑ වැඩි. එහෙනම් ඒ ටික හරි. තුන්වෙනි කොටසට තියමු. මුලින්ම ගන්නනේ. එකට x අඩංගු පද පවතීදයි සොයන්න. එකට x ලා ඉන්නවද? එකට x කියන්නේ කවුද? අපිට ලේසි x වල ඍණ 1 වෙනි බලයේ පදේ කියලා. හරිනේ. 12 ඍණ 3යි r කියන අපි කෙලින්ම ගමු. x වල 12 ඍණ 3යි r. මේ 12 ඍණ 3යි r කියන්නේ කවුද? මේ අපි අවසාන ගත්ත කෙනාගේ ප්‍රසාරණය. මේ x වල සංගුණකය. x වල මේ දර්ශකය. සාධාරණ පදේ. හරි නේද? 12 ඍණ 3යි r සමානයි ඍණ 1යි. මේක පොඩ්ඩක් සුළු කරගමු. මේකත් එන්නේ නැහැ නේද? 13 බෙදීම 3ක් වගේ. මේක මොකද? දශම සංඛ්‍යාවනේ. ලියන්න පුළුවන් කොහොමද? මේ වෙනි පද නොපවති. මෙහෙම තියෙන බෑනේ. r ධන පූර්ණ සංඛ්‍යාව. මෙතන තෝරන ලියන r ධන පූර්ණ විය යුතුය. එම නිසා එකට x පද නොපවති. හරි. එම නිසා එකට x පද නොපවති.
ඕකේ. හරි. හරි. එහෙනම් අපි ඊළඟටත් මේක දාගන්න. මොන අලුත් දේවල් පොඩ්ඩක් ඉගෙන ගත්තා ඔයගොල්ලෝ. ඊට පස්සේ මම උගන්වන මං හිතන්නේ 4 වෙනි ගාන නේද? මගේ ගණන් අංක වලින් ගත්තොත් 7 වෙනි ගාන. හරි. හරි. එහෙනම් අපි ගානටත් යමු. මේ මම කියන්නේ වැඩ. ඔයාලට පුළුවන් නම් දැන් පොඩ්ඩක් දැනුම තියෙනවනේ නේද? පළවෙනි අපි ගණන් තුනක්ම හදලා තියෙනවනේ. එහෙනම් දැන් මෙන්න මේ මෙතන ඉඳන් තනියෙන් පොඩ්ඩක් try එකක් දෙන්න. දැන් පුළුවන්. x ධන වේලු මෙන්න මේ ප්‍රසාරණ x වලින් ස්වායත්ත පදේ සොයන්න. ඉතින් බැරිද? අවුලක් නැහැ නේද? අර a ධන b වල n තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. කලින් වතාවේ වීඩියෝ එක පටන් ගනිද්දි තනියම කරන්න කිව්වම බැරි වුණාට දැන් කරන්න පුළුවන්. එහෙනම් වැඩේ පටන් ගමු. අවුලක් නැහැ දැන් හරි නේද? ටික පෝස් කරලා වැඩේ පටන් ගන්නකො. හරි. මේක තමයි ගන්න. එහෙනම් මම ඩිස්කෂන් එක පටන් ගන්නවා නේ. පුළුවන් කියන්නේ තමන් ගැනම අයිඩියා එකක් ගන්න, තමන් ගැනම කොන්ෆිඩන්ස් එකක් හදාගන්න මේක තනියම කරන්න. හරි නේද? මේක මේ මුකුත්ම බැරි නම් වල කියන්නේ දැන් පුළුවන්. හරි නේද? මේ ලකුණු 25 අරගන්න නෙමෙයි බැරි නෑ කියලා පෙන්නන්න යුමනා මට. මෙහා ලියාගමු. මේ මෙහෙම ලියන්න ඕනේ හරි නේද? ඔයගලන්ට පැහැදිලි කරන්න මම මේක පොඩ්ඩක් ආයි ලියන්නේ. A B දෙන්නව තේරුවා ගන්න. මෙයා A මෙයා B. මේක ඍණ කතාවක් නැති නිසා ඉතින් මේ අමුතුවෙන් ආයි ඍණ ඇතුළට ගන්න ඕනේ. TR දාන එක කවුද? 18යි CR A වල n ඍණ R. A වල 18 ඍණ R B වල R. හරි. ඔබ දැන් වැඩි. මෙයා සුළු කරගමු. මෙයා කොහොමද ගන්නෙ? 3න් 1 ගුණ වෙලා තියෙනවා හැමෝගෙම 18 ඍණ R. එතකොට කොහොමද දෙන්නේ? මෙයා 6 ඍණ මෙයා 6 ඍණ R බෙදීම 3ක් විදිහට නේද දෙන්නේ? මේ දර්ශකය ගැන කියන්නේ. බලය උඩ 6 ඍණ R බෙදීම 3ක් කියනවා. ඊට පස්සේ යට කවුද ඉන්නේ? 1 බෙදීම 1 R වෙනි බලය 1යිනේ. 2 R x වල R බෙදීම 3. ඔක තමයි. හරිනේ. හරි 18යි CR x වල මේක උඩට ගමු අනිත් සෙට් එක 2 ඍණ R x වල ඍණ R බෙදීම 3. හරි නේද? අර මේ පොඩ්ඩක් සිහියක් ඕනේ හරි නේද? මේක නම් හදන්න 18 CR නියත පදයක ළඟට ගත්තොත් ඒ කියන්නේ සංගුණයකට කියන එක පද එක තැනකට ගත්තොත් මෙහෙම එන්නේ. බලන්න හින ලේසි කතාව හරි නේද? 18 CR 2 ඍණ R x වල 6 ඍණ 2 R ඍණ 3 නේද නෙමෙයි ඍණ R බෙදීම 3 දාන ඍණ R බෙදීම 3 ඔක තමයි. හරි. ඔය TR දාන එක අපි ගත්ත විතර අවසානයේ හරිය නේද? සම්පූර්ණ සංගුණක එක තැනකට x පදයක දාන. හරි. දැන් මොකක්ද කියන්නේ? x වලින් සායත්ත පද. ඒ කියන්නේ x වල බිංදුව වෙනි බලය එන R හොයාගත්ත නම් හරියනේ දැන් නේ. x වල බිංදුව වෙන R හොයවුණා හරියනේ. එතකොට කොහොමද එන්නේ? x වල 6 ඍණ 2 R බෙදීම 3 සමාන x වල බිංදුව 6 ඍණ 2 R බෙදීම 3 සමාන බිංදුවයි. හරිනේ. 2 R බෙදීම 3 සමානයි 6යි. R කවුද එන්නේ? 9ක් කියලා එනවා. R සමානයි 9ක් කියලා එනවා. R 9යි නම් මෙයා ගන්න පුළුවන් කොහොමද? R සමානයි 9 ආදේශ වලත් අපේ මේ සාධාරණ ප්‍රකාශනයේ මේ T10. මම අහන්නේ සායත්ත පදේ සොයන්නේ නේද? සායත්ත පදේ සොයන්නේ තින් කෙලින්ම හොයමු. 18යි C 9 2 ඍණ 9 x වල බිංදුව. ඔච්චරයි නේද? 18යි C 9 හොයන්න. හරි මේක සුළු කරගන්න ඕනේ. එහෙනම් තියන්න. හරි. හොඳයි. අපේ 4 වෙනි ගානත් හරි. හරි. මොනවද තියෙනවද අඩුපාඩු දාගන්න. මම උඩට ගන්නවා. හරි. ඊළඟට 2013 ඉලව ගාන තමයි අපි කතා කරන්න තියෙන්නේ. 2013යි 19යි. හරි නේද? 2013යි 2019යි. හරි. ඒක කියනවා මෙන්න මේ ප්‍රසාන x වලින් සායත්ත පදේ මේක වේලු එහි අග්ගේ සොයන්න කියලා කියන්නේ. හරි අපි වැඩි පටන් ගමු. මේ 2013 ඉලව.
නේද? දැන් ඔයගොල්ලෝ මම අර කිව්වා වගේ දැන් පුළුවන් නේ පොඩ්ඩක් වැඩි පටන් ගන්න. තනියම වීඩියෝ පෝස්ට් කරලා 2013 එළු. ඒ තාත්විකයිලු නේද? ඒ තාත්විකයිලු x ධන a බෙදීම x ඝනය 20 වෙනි බලයෙහි දීපල ප්‍රසාරණ x වලින් සොයාගත් පදේ මේක වේලු. ඒ හියගේ සොයන. හරි. මෙච්චරයි වැඩි. මේ ප්‍රසාරණයේ a ධන b වල ප්‍රසාරණ ආකාරයක් නේද තියෙන්නේ. a කියන්නේ x, b කියන්නේ a බෙදීම x ඝනය, n කියන්නේ 20යි. සාධාරණ පදේ ලියාගමු. x වලින් සොයාගත් පදේ මේකයි කියලා දීලා තියෙනවා. ඉතින් සොයාගත් පදේ ගන්න අපි සාධාරණ පදේ ලියමු. මෙච්චරයි. කොහොමද එන්නේ? NCR A වල N ඍණ R B වල R බලන්න. මෙලි සරලයි නේද? දැන් මොනවද කරන්නේ අපි? සම්ගුණක එක තැනකට නියත පද එක තැනකට ගමු. A වල R x වල 20 ඍණ R බලන්න x වල යට ඉන්න x ඝනය මම උඩට ගන්නවා. ඒ කියන්නේ x වල 3r බලයක් ඉන්නේ. ඍණ 3r නේද වෙන්නේ? 20 CR AR x වල 20 ඍණ 4r. ඔක තමයි එන්නේ. A වල R x වල 20 ඍණ 4r. ඔක තමයි. හරිනේ. ඉතින් ඔය ටික හරි. ඉතින් x පද එක තැනකට සංගුණ එක තැනකට අරන් තිනවා. අපි දැන් බලමු x වලින් සොයාගත්ත පදේ හොයන්න. x බිඳුව හොයන්න. ඒ කියන්නේ x බිඳුව වෙන r හොයාගත්තා නම් හරිනේ. 20 ඍණ 4r සමාන x බිඳුව. කාට හරි කෙලින්ම උත්තරේ ගන්න පුළුවන් නම් ගන්න. r සමානයි 5 නේ දෙන්න ඕනේ. r සමානයි 5 ඉන්නවා. හරිනේ. r සමානයි 5 තමයි. එතකොට අපේ r x වල බිඳුව වෙන්නේ. r සමානයි 5 වෙද්දි තමයි x වල බිඳුව එන්නේ. x වලින් සොයාගත්ත පදේ. හරි. අපි x වලින් සොයාගත්ත පදේ හොයමු. r සමානයි 5 ආදේශ කරොත් මෙයාට මේ කොටු කරන කෙනා ආදේශ කරොත් කවුද එන්නේ? x 6යි t 6යි. sorry. ඔව් t 6යි. 20යි c 5. a වල 5 x වල බිඳුව. මේගොල්ලෝ ගන්න දීලා තියෙන x වලින් සොයාගත්ත පදේ කවුද? 969 බෙදීම 2යි කියලා තියෙනවනේ. ඒ කියන්නේ මේක නේද තියෙන්නේ. 969 x not. x බිඳුව. දැන් සුළු කිරීමක් තියෙනවා. හරිනේ. ඔන්න දැන් මෙතන උලකෙල ඉන්න බෑ. ඒ වල පහනේ අපෙන් අහන්නේ. ෂේප් එක ගමු. හරිනේ. මෙතනට නිකන් දාගන්නකො. උලක් නෑ නේද? මෙතනට නිකන් දාගන්නකො. වීඩියෝ පෝස් කරලා. හරි. ගමු වැඩි. සුළු කරමු. 20යි c 5. ක්‍රමාරෝපිත 20 ක්‍රමාරෝපිත 5 20 ඍණ 5 ක්‍රමාරෝපිත 5. ඒ වල 5 x බිඳුව මම ලියන්න එකයිනේ. 969 බෙදීම දෙකයි. හරි. ෂේප් එක සුළු කරමු. ක්‍රමාරෝපිත 20 ලියනවා 20 19 18 17 16 ක්‍රමාරෝපිත 15 බෙදීම 5 4 3 2 1 ඕනේ නැහැ. ක්‍රමාරෝපිත 15 ක්‍රමාරෝපිත 15 ක්‍රමාරෝපිත 15 කැපිලා ගියා. 4 වරක් 5 20ට මෙයා කැපිලා ගියා. 3 වරක් 2 6ට 18න් 3යි. ඒතර මේ පැත්තේ කවුද ඉන්නේ? ඒ 5 969 බෙදීම 2. මෙතන කවුද ඉන්නේ බලමු අපි. 3 වරක් 19 වරක් 17 වරක් 16. ඒ 5 සමානයි යට කවුරුත් නැහැනේ. 969 බෙදීම 2. හරි නේද? මේ වර මේ සුළු කිරීමේදී පරිස්සමින් 19 3 වරක් 19 වරක් 17 වරක් 16. හරි. මුලින් 3න් කපාගෙනම මට මෙතන පේනවා 3යි 2යි 3. 323ක් පේනවා. ඊපස්සේ තව කොහොමද මෙයා කපන්න පුළුවන්? 19 ඒවා 16 ඒවා 17 ඒවා මේවායි සුළු වෙනවද? නැත්තම් මේගොල්ලෝ ගුණ කරගෙන ඉන්න වෙනවා. කොහොමද වැඩේ යන්නේ? 323 19න් බෙදනවා. 19යි ඉතුරු 29යි නෑ නේද? ඉතුරු ටික මට හිතා ගන්නත් බෑ. ඔව් නේ. ඒකේ 17න් නැත්තම් බෙදෙන්නේ. 323 17න් නැත්තම් බෙදෙන්නේ. පොඩ හිත ගාන හදන්න තියෙන්නේ. 17යි 27යි 4ක් 17
8 35 42 නැත්තම් මේක සුළු කිරීම නිකන් ගන්න වෙනවා මං හිතන්නේ. මේක අනිවාර්යෙන් බෙදෙන එකක් ඇති. මට බෙදෙන එක නා හොයාගන්න බැරුව ඉන්නේ මේ. 19 වරක් 17. මේකදී මේක උත්තරේ ඇවිල්ලා තියෙනවා නිකන් එන ලොකු කතාවක්. මේක මේ ඊට වඩා සුළු කරන්න ලේසි කෙනෙක් නැද්ද? හරි. නිකමට සුළු කරලා බලන්න මෙන්න මෙහෙම එකක් එනවා. බලන්න. 19 වරක් 17 සුළු කරලා බලන්න. 19 වරක් 17 එනවා 9 වරක් 63යි 6ක් ඉතුරුයි 7යි 7 වරක් එක 7යි මේ ගුණ කිරීම කරන්නේ 7 වරක් එක 7යි 6යි 27යි 6යි 13යි මෙතන 19 සුළු කරලා බලන්න 323 කියන්නේ කෙලින්ම 19 වරක් 7 323යි ඒ වල පහ එනවා එකයට 16 වරක් 32 මේ 16 පහලට ගන්න පුළුවන් අපෙන් අහන්නේ ඒව නේද ඒ වල පහ එනවා එකයට 32 මට කියනවා 32 කාගේ පස්වෙනි බලයේද ඒවා නිකම්ම එන්න ඕන ඔලුවට දැන් හරි නේද 32 කියන්නේ කාගේ පස්වෙනි බලයේද දෙකේ පස්වෙනි බලය නේද ඒ පහ මට ලියන්න පුළුවන් නේද එක බෙදීම දෙකේ ඒ කියන්නේ භාගයේ පස්වෙනි බලය කිය එහෙනම් ඒ කියන්නේ කොහොමද භාගය ඒ කියන්නේ භාගය ඔක තමයි වැඩි හරි නේද ඔක තමයි වැඩි මම හිතනවා ඔයගොල්ලන් නැතුව ඇති කියලා අර සුළු කිරීමට තමයි මටත් හිතන්න බැරුව ගියේ පොඩ්ඩක් 19 වරක් 17 කෙලින්ම අර 323 ආවා හරි එහෙනම් 2019 අවසාන ගානට අපි යමු අද දවසේ ඒකට අදාළව ගත්තොත් 2019 ගාන මම නිකන් උඩින් කියන්න යනවා මේකේ උත්තරේ මම දෙන්නම් හරිනේ ලොකු කේස් එකක් නෑ ඔයගලන්ට කරගන්න පුළුවන් 2019 කියන මොකද්ද මෙන්න මේ දීපද ප්‍රසාරණේ xi සංගුණයේ 35 බව පෙන්වන්න xi සංගුණයේ 35 බව පෙන්වන්න මොකක්ද එනම් පියවරක් විතර ගත්තා මුලින් සාධාරණ පදේ හොයනවා ඊට පස්සේ x6 සමාන වෙන්නේ අපේ සාධාරණ පදේ x වල මොන බලයේද කියලා අරගෙන එකෙන් r හොයාගන්න. ඒ r අපේ සාධාරණ පදයට ආදේශ කරලා එයාගෙන් හොයන්න කවුද? මෙන්න මේ 35 සංගුණකේ 35 කියලා ගන්න. ඊට පස්සේ ඉහත දීවත ප්‍රසාරණයේ x වලින් සායත්ත පදයන් නොපවතින බව මේ එළව ගන්න මාර ලේසි නේද? ඒ කියන්නේ මෙන්න මේ සාධාරණ පදේ තියෙනවානේ. එයාගේ x වල බලය නිකන් හිතන්නකෝ ආවා කියලා x වල බලය එන කෙනා මම නිකන් කියන්නද ඔයගොල්ලන්ට x වල බලය නිකන් එනවා 21 රින 5යි 6යි. හරිනේ ඔයගොල්ලන්ට ඔන්න ගාන හැදෙනවද නැද්ද කියලා තීරණය වෙන්න උදාහරණයක් මේ ගාන කිව්වේ උත්තරේ. එතකොට 5යි 6යි සමාන 21යි r 21 බෙදීම් 5යි 21 බෙදීම් 5ක් තියෙන්න බෑ. එම නිසා x බිඳු බලය කියන්නේ x වලින් සොයාගත් පදයන් නොපවතී. නොපවතින බව පෙන්වන්න කියලා කියන්නේ කෙනෙකුට කියනවා පවතින්නේ නැහැ ඒක පවතින්නේ නැහැ කියලා පෙන්වන්න කියලා කියන්නේ. හේතුව මොකද්ද? r ධන පූර්ණ වෙන්න ඕනේ. ඔච්චරයි වැඩි. හරි. මේක මේ 35 ගන්න පුළුවන්. සම්පූර්ණ සාධාරණ පදේ ලියද්දි සලකිනුවත් වෙන්න මේගොල්ලෝ සංගුණකයි නියත පදයි x පදයි එක තැනකට එන විදිහට සුළු කරගන්න. තැන් දෙක තුනක තියාගෙන ගාන හදන්න බෑ තේරෙනව නේද? එක තැනකට අරගෙන ගන්න ඕනේ. හරි. මොකද තමයි දවසේ වැඩි ඉවර වෙන්නේ. දීපද ප්‍රසාරණයට අදාළව මේ ලේසි ඝන වර්ගයට අදාළව ලකුණු 25ක් හම්බෙන ගාන වලට අදාළව මම මේ පොඩි වීඩියෝ එකක් ගෙනාවේ. ඊළඟටත් වීඩියෝස් එක්ක රැඳී සිටින්න අපි ඊළඟ තවත් මේ වගේ සරල කතාවකින් ඉම්පෝටන්ට් හැබැයි සරල කතාවකින් හම්බෙමු. ඔව් හැමෝටම ජය වේවා.